අද ඔයාලට රෙකමන්ඩ් කරන්න යන්නේ මෙන්න මේ ජැනට් ප්‍රොඩක්ට් වල එන ජැනට් ආයුර්වේද ස්කින් ක්ලියර් ෆෙයානස් ට්‍රීට්මන්ට් එක. මේක ඔයිලි ඇන්ඩ් බ්ලෙමිෂ් and problem skin වලට ඇත්තටම මේක හොඳයි. වගේම paraben free. මේක මම අරගෙන දැන් සති දෙකක් විතර වෙනවා. එතන කිව්වොත් මෙන්න මේක හොඳ රිසල්ට් එකක් තියෙනවා. මම මේක දැන් පාවිච්චි කරා සති දෙකක්. ඇත්තටම රෙකමන්ඩ් කරන හොඳ ක්‍රීම් එකක් තමයි මෙන්න මේ ෆෙයානස් ට්‍රීට්මන්ට්. ඒ වගේම තමයි මේක සන්ස්ක්‍රීම් එකක් විදිහට අපිට උදේ වරුවට භාවිතා කරන්නට පුළුවන්. මේකෙන් අපේ ඔයිලි ගතිය කන්ට්‍රෝල් වෙනවා. ඒ වගේම නැචරල් ග්ලෝ එකක් අපිට ලබා දෙනවා. සහ මේක මම කිව්වා සන්ස්ක්‍රීන් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපේ මේ ඩාර්ක්නස් ගතිය ඒක අඩු වෙනවා. ඒ වගේම අපිට නැචරල් ස්කින් එකක් ලබා ගන්න ඔයාලත් කැමති නම් අපිට මේක භාවිතා කරලා මෙන්න මේ ජැනට්ලාගේ එන මේ ප්‍රොඩක්ට් එක භාවිතා කරලා අපිට නැචරල් ග්ලෝ ස්කින් එකක් ලබා ගන්න පුළුවන්. ඔයාලා හොඳටම දන්නවනේ අපි එළියට ගියාම අවුවට අපේ මෙන්න මේ ස්කින් එක ඩාර්ක් වෙනවා, පිච්චිලා. ඉතින් ඒ පිච්චුන ස්කින් එක අපිට අයින් කරගන්න පුළුවන් මේ ජැනට්ලාගේ එන ආයුර්වේද ෆෙයානස් ට්‍රීට්මන්ට් ස්කින් කෙයාර් ෆෙයානස් ට්‍රීට්මන්ට් ක්‍රීම් එක යූස් කරලා අපිට අන්නේ බර්න් වෙච්ච ස්කින් එක අයින් කරගන්න පුළුවන්. මම සති දෙකක් පාවිච්චි කරපු හින්දා තමයි මම ඔයාලට මේක රෙකමන්ඩ් කරන්නේ. ඇත්තටම හොඳ ක්‍රීම් එකක්. ඒ වගේම තමයි පේනවා ඇති මේක නම ජැනට් ආයුර්වේද ස්කින් කෙයාර් ෆෙයානස් ට්‍රීට්මන්ට්. ඇත්තටම මේක හොඳයි. මේකේ ගාන මේකේ මෙන්න මේ ජැනට්ලාගේ මේ තියෙන ප්‍රොඩක්ට් එකේ මිල වෙන්නේ 850ට තමයි මම ගත්තේ. ලවර්ස් වල තියෙනවා. ඒ වගේම ඔය මේ ෆෙයානස් ප්‍රොඩක්ට් තියෙන ෂොප් වල තියෙනවා. ඒකේ යූස් කරන්න කියලා තියෙන්නේ ඩේලි මෝර්නින් ඇන්ඩ් ආෆ්ටර්නූන්. නමුත් මම මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්නේ රැට. ඉතින් මගේ ෆේස් එක ක්ලෙන්සර් කරලා මම මේක ගාලා තමයි රැට නිින්දට යන්නේ. මම ඔයාලට පෙන්නන්න. මම මේක පාවිච්චි කරන නිසා මේ බොක්ස් එකේ බලන්න මේ ඉරලත් එක්ක තියෙන්නේ. මේ තියෙන්නේ ක්‍රීම් එක. මෙන්න මෙහෙම ටියුබ් එකක් තමයි මෙන්න මේ බොක්ස් එක ඇතුලේ එන්නේ. of course මේක ඇත්තටම අවුරුදු දෙකක ગેප් එකක් තියලා තමයි එක්ස්පයර් ඩේට් එක තියෙන. මේකේ අවුරුදු දෙකක ગેප් එකක් තියලා ඒ නිසා අපිට මේක ගොඩක් කල් පාවිච්චි කරන්නට පුළුවන්. මම ඔයාලට මේ ක්‍රීම් එක අරලා පෙන්නන්නම්. මේකේ මේ ටියුබ් එකේ මේක ඇත්තම කිව්වොත් අපේ බෙල්ලේ මූණේ ගන්න ගොඩක් ගන්න ඕනේ නැහැ. මේ ප්‍රමාණ තියනවා නේද? මේ සයිස් ප්‍රමාණයට අරගෙන තමයි මම මගේ මුහුණේ ආලේප කර මුහුණේ ගල්වන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් මට මේක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ චූටි ප්‍රමාණයක් ගාලා දවස් සති දෙකෙන් මට මේම රිසල්ට් එකක් හම්බුනේ. මේ ජැනට්ලාගේ ආයුර්වේද මේ ප්‍රොඩක්ට් එක ඔයිලි ස්කින් එකකට ගොඩක්ම හොඳක් කියන්න තියෙනවා ඔයාලට. ඒ තමයි ගොඩාක් දුරට කට්ටිය රැට සීරම් පාවිච්චි කරනවා නම් ඇත්තටම හොඳයි සීරම් එකක් යූස් කරලා මෙන්න මේ ප්‍රොඩක්ට් එක ගන්න. ගොඩක් හොඳයි. විටමින් C සීරම් එක වගේ ඇත්තටම කියනවා විටමින් C සීරම් එක පාවිච්චි කරනවා නම් ඒ අය ඒකෙන් පස්සේ මේක ආලේප කරන්න ඇත්තටම හොඳ රිසල්ට් එකක් දෙනවා. මම තමයි මම මේ විටමින් C සීරම් එක ගැන රිවිව් එකක් ගේන්නම්. ඇත්තටම මේ සීරම් එකත් හොඳයි. මම ජැනට්ලාගේ ලේසියම් ප්‍රොඩක්ට් පාවිච්චි කරන්නේ නැහැ. හේතුව මම යූස් කරලා නැහැ. නමුත් මට හිතුණා ජැනට්ලාගේ බ්‍රෑන්ඩ් එකත් හොඳ හින්දා මේ පාවිච්චි කරලා බලන්න ජැනට්ලාගේ බ්‍රෑන්ඩ් එකත් කොහොමද කියලා බලන්න ඕනේ වුණා. ඒ පොඩම මේ දවස්වල ට්‍රැවල් කරපු නිසා මගේ ස්කින් එක ඩාර්ක් වෙලා තිබේ. ඒකට විසඳුමක් වශයෙන් ක්‍රීම් හෙව්වට මම කැමතිුනේ නෑ බ්ලීචින් ක්‍රීම් පාවිච්චි කරන්න. ඒ නිසාමයි මට ජැනට්ලාගේ මෙන්න මේ ක්‍රීම් එක භාවිතා කරන්න ඕනේ. මම YouTube එකෙන් මේක සර්ච් කරලා කමෙන්ට්ස් බලලා කොහොමද කියලා බලලා තමයි මේක ගත්තේ. ඇත්තම කිව්වොත් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඒ නිසා ඔයාලත් බය නැතුව අරගන්න. අපේ පිච්චිච්ච ස්කින් එක නැති වෙනවා. අපිට ග්ලෝලි ස්කින් එකක් ලබා දෙනවා. ඒකයි මම මේක highly recommend කරනවා ජැනට්ලාගේ ආයුර්වේද ස්කින් කෙයාර් ට්‍රීට්මන්ට් ක්‍රීම් එක. ඒ වගේම මේකේ herbal multivitamin තියෙනවා A B C E. ඒවා වශයෙන් කතා කරන්න ඕනේ මෙන්න මේ ජැනට් ආයුර්වේද ප්‍රොඩක්ට් එකේ මොනවාද ඉන්ග්‍රීඩියන්ට්ස් වශයෙන් අන්තර්ගත වෙන්නේ කියලා. මේකේ අන්තර්ගත වෙනවා ප්‍රධාන වශයෙන් වතුර කොහොමත් අපේ සමට හොඳයි. ඒ වගේම නයිසිනමයිඩ්. ඒ වගේම මේකේ අන්තර්ගත වෙලා තියෙනවා රයිස් බ්‍රයින් ඔයිල් එක ගොඩක්ම හොඳයි. සහ තව ආනිකා ෆ්ලවර් එක්ස්ට්‍රැක්ට් එකක් මෙන්න මේ ජැනට් ආයුර්වේද ප්‍රොඩක්ට් එකට අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ ආයුර්වේද ජැනට් ප්‍රොඩක්ට් එක අපේ ෆේස් එකට මම highly recommend කරනවා. ඔයාලත් භාවිතා කරලා බලන්න. හොඳ රිසල්ට් එකක් ඔයාලටත් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.